යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මගේ channel එකේ ඉන්න සියලුම දෙනා සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඉතින් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් subscribe කරලාම එකතු වෙන්න කියලා කියනවා. එහෙනම් ඉතින් අපි යම් වීඩියෝ එකට අද වීඩියෝ එක මොකද්ද කියලා බලමු. ඔන්න යාළුවනේ අද වීඩියෝ එක තමයි මෙන්න මේ ගස් ලැබු ගෙඩියක් තියෙනවා ඒක උයන එක. මේක මේ කඩන් ඇවිල්ලා දැන් දවස් දෙකක් විතර වෙනවා මේ මට බැරි වුණා මේක හදන්න ඒක මුකුත් වෙලා නැතුව ඇති යාළුවනේ හොඳට තියෙනවා බලමු මේ ඉදින්ට තව ගෙඩියක් ගෙනාව ඒක ඉදිලා යාළුවනේ අපිට නම් මේක ඉදිලා නෑ අමුයි කමන්නේ උයාගමු මේ අපිට නම් මේ ගස් ලැබු නෑ ඒ කියන්නේ රිලව් ඉන්නවා යාළුවනේ එයා තියන්න හදනවා හරි ගහ පිටින්ම කඩාගෙන යනවා රිලව් ආවහම උන් කොලත් කනවා යාළුවනේ රිලව් ඉතින් මේ ඉස්සර නම් ගස් දෙකක් තිබ්බා මං මේ සුදු මහත්තයා හම්බෙන් තිද්දි ඒකේ නම් හොඳට කෑව ගස් ලැබු ඒ කාලේ බොහොම මාරුවෙන් හදාගෙන මේ දැන් ඉතින් ගෙනල්ලා පැපොල්ලට දානවා ඒ වුණාට බෑ හදාගන්න යාළුවනේ රිලව් එක්කම් බෑ නැත්තම් හරියනවා පැපොල් මෙහි ඉතින් මේ රිලව් ගෙන් කරදරයි තියාගන්න බෑ මොනවත්. මේක ඉතින් අපි පොතු ටික සුද්ධ කරගමු. පැපොල් මේ හොඳයි නේ යාළුවනේ ගුණයි. කන්න ඕන අපි මේවා. මම ඉතින් ආසාවක් හිතිලා පැපොල් කන්න ඕන කියලා මේ අපිට නෑ රිලව් කඩනවා රිලව් තියන්නේ නෑනේ. අර මේ ළඟ ඉන්න අක්කා කෙනෙක් එහෙන් ගෙඩියක් ඉල්ලගත්තා. දෙනවා එහෙ ගොඩක් තියනවා ගස් එහෙනම් ඒ වත්තට මේ වැඩි රිලව් වෙන්නේ නැහැ මේ අපිට වගේ ඒ වත්තට හරියට රිලව් ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට මගේ වීඩියෝ බලන අයගේ අදහස් මට කමෙන්ට් වලින් දාන්න ඔයාලා මේ වීඩියෝ හොඳයිද තව මොනවද හදාගන්න තියෙන්නේ වැරදි අඩුපාඩු වගේ දේවල් ඔයාලා බලන ගමන් ඉතින් කියන්න මාව දැඩුවත් කරන්න මම ඉතින් එච්චරම මේ වීඩියෝ ක්වොලිටි නැතුව ඇති මේ කියන්නේ ෆෝන් එකේ එක තමයි ෆෝන් එකෙන්නේ මම මේ වීඩියෝ කරන්නේ ඉතින් ඉස්සරහට දවසක මේකෙන් ආදායමක් ගත්ත දවසට අපි බලමු ලස්සන වීඩියෝ ගේන්න. එතකන් ඉතින් මේ විදිහට තමයි වීඩියෝ අරන් එන්නේ මේ මගේ ෆෝන් එකෙන්ම ගන්න වීඩියෝ. ඉස්සරහට මේ channel එක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදායමක් ගන්න පුළුවන් තැනට ආවට පස්සේ අපි අර හොඳ කැමරා තියෙනවානේ. ඒ අරගෙන අපි ලස්සන වීඩියෝ හදමු. එතකන් අපි මේ විදිහට යන් යාළුවනේ. ඉතින් මගේ ඔය ගෙදර ඉන්න බබාලා බලාන ගෙදර ඉන්න අයට ඔයාලටත් ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලත් මේ වගේ channel එකක් පටන් ගන්න. පටන් අරගෙන හිමීට වීඩියෝ එකක් කරගෙන යන්න. ඒක හොඳයි. ඉතින් මේ මම ඉතින් තාම එහෙම ආදායමක් ගන්නට එහෙම හිතලවත් නැහැ. නමුත් මම වීඩියෝ එකක් කරගෙන වීඩියෝ දාගෙන යනවා මේ බලමුනේ අපිට මේ අපි මේ හැම දෙයක්ම මේ අපි බලන්න ඕනි කරලා බලලා තමයි කියන්න ඕන අයියෝ මේක හරියන්නේ නැහැ කියලා මේක ටිකක් ඉතින් ඒ වෙනුවෙන් ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා ඉතින් මොනවත්ම මහන්සි වෙන්නේ නැතුව ගන්න බෑනේ ඉතින් අන්න ඔහොම තමයි මමත් ඉතින් දන්නේ නැහැ වීඩියෝ බල YouTube එකේ කට්ටියේ වීඩියෝ ඒ කොහොමද channel එක කරන්නේ කොහොමද මේවට hashtag දාන්නේ ඔය ඔක්කොම බල මං ඉතින් මට හිතෙන විදිහට වීඩියෝ description මේවා හදා ගන්නවා ඉතින් බලමු මේ හැම දෙයක්ම ඉතින් අපි ඉගෙන ගන්න ඕනනේ අපි මැරෙනකම් තියෙන දේවල් ඉගෙන ගන්න. දන්නේ නැති දේවල් බොහොමයි ගොඩයි අපි ඉතින් මගේ ওই කාන්තාවන්ට කියනවා මම මගේ වීඩියෝ බලන අය ඉන්නවා channel කරන අයත් ඉන්නවා ගොඩක් අය එකතු වෙලා එයාලත් දන්නවා මේ ඉතින් channel කරන්නේ නැති අයත් එකතු වෙලා ඉන්නවා ඉතින් ඒ හැමෝටම මම ආදරෙයි මගේ channel එකේ ඉන්න මේ හැමෝම
ගොඩක් හොඳයි ඉතින්. යාළුවනේ අපි දැන් මේක කපා ගමු පොඩිවට. මේ ඉදෙන්ට මේ හොරයි කියලා කිව්වා ටිකක් තැම්බෙන්න බලමු. මේ ඉඩෝරේ හින්දා කිව්වා. මේ පොඩිවට කපා ගමු නේද යාළුවනේ. කපලත් ආයේ හොදන්න ඕනේ මේ වගේ කිරිනේ. ඇපල් කිරි. පේන්නේ නැද්ද වන්න ඔයාලට මම කපනවා. දැන් පේනවනේ. මේ වගේ බිම වැඩ කරනකොට මං චීත්තියක් අඳිනවා යාළුවනේ. ගවුම ටිකක් දිගට තියෙන ඒ වුණාට මේක හොඳයිනේ නේ. අද ඉතින් ඔන්න යාළුවනේ අපි සුදු මාත්‍ය දැන් තමයි නැගිට්ටේ. අපි ඊයේ ගියා මයි අංගන පැත්තේ රවුමක් දාලා දන්නේ නැති ඉතින් ජොලි ගිහිල්ලා ටිකක් 11 විතර වුණා. 11 පහ වුණා මං හිතන්නේ ඉද්දි. එයාට නිදි මතයි. එයා දැන් තමයි නැගිට්ටේ. එයාට කිරි එක හදලා තිබ්බේ දීලා ඉතින් එයා ළඟ චුට්ටක් ඉඳලා ළඟ ඉන්න ඕන උදේ නැගිට්ටාම හැමෝම බබාලෙන් නැහැ එහෙම වෙන්නනේ. ආයි ළඟ නැත්තම් අඬනවා. එයාට නැගිට ගමම ඉන්න ඕන මම තමයි ළඟ ඉන්න ඕන. ඉතින් උදේට මේ කීරි එකත් මට හදන්න දෙන්නේ නැහැ නැගිටලා. ඒ මහත්තයා තමයි හදන්නේ මම එයා ළඟම ඉන්න ඕන. අප්පච්චිට තමයි කතා කරන්නේ මේ කීරි එකට කියන අල කුක්කු කියලා යාළුවනේ. අල කුක්කු හදලා දෙන්න අප්පච්චි කියලා. මට යන්න දෙන්නේ නැහැ ළඟින් නැගිටින්නවත් දෙන්නේ. ඉතින් එයා තමයි හැමදාම සුදු මහත්තයාට කීරි එක හදලා දෙන්නේ. කඩේ කිරි ඉල්ලනවා. ඉතින් යාළුවනේ දෙන්න හොඳ නෑ. ඒ වුණාට මොනා කරන්නද ඉතින් එයා ඒක ඉල්ලලා අඬනවා බලන් ඉන්නත් බෑ. උදේටයි රෑටයි කිරි බොනවා. හොඳ නෑ කියලා කියනවා. ඉතින් කඩේ කිරි මොනා කරන්නේ දැන් එයා හුරු වෙලා යාළුවනේ. මං වැඩට ගියානේ දාලා. එයා හම්බුනාට පස්සේ ඊට පස්සේ එයා කඩේ කිරි වලට හුරු වුණා. දැන් ඉතින් මේක නවත්තන්නත් බෑ. ඉතින් දෙනවා. අය මොනා කරන්නද? නෑ ඒක නවත්ත ගන්න බෑ. මගේ කිරි නම් නවත්ත ගත්තා. කොහොම හරි කගාලා. මේ කඩේ කිරි එක නවත්ත ගන්න බෑ යාළුවනේ. තමයි තින්නේ. කාලයක් එක ටික ටික ලොකු වෙනකොට යාට තේරෙනවනේ. මේ එතකොට ඉතින් අතර කරොත් තමයි ඉතින්. දැන් ඒක හුරු වෙලා හින්දා යාට උදේටයි හවසට නම් ඒ සමහරක් දවස්වලට මේ හොඳට යා බඩ පිරෙන්න කන දවස් තියෙනවා. කන් නැති දවස් තියෙනවා. සමහර දවසට මොනවත් කන්නේ නැහැ කිරි ඉල්ලනවා හවසට. අඬනවා. ඉතින් එතකොට කිරි එක හදලා දෙනවා. මේ බේර ගන්නත් බෑ. ඉතින් අඬනවා බලන් ඉන්නත් බෑනේ. සමහර දවසට හොඳට බඩ පිරෙන්න බත් කාව දවසට මේ රෑට කිරි එක බොන්නේ නැහැ. එපා කියලා යම් කියනවා. මේ උදේට නම් අනිවාර්යයි යාළුවනේ. ඒක නැතුව එයා නැගිටින්නේ නැහැ. ඉතින් ඔහොම තමයි ජීවිතේනේ. අපි හැමදේම කරන්නේ අපේ ළමයි වෙනුවෙන්. අපේ ළමයි තමයි අපේ වටිනාම වස්තුව. ඉතින් එයාලා වෙනුවෙන් දේවල් තමයි මේ කරන්නේ. හැම අම්මා කෙනෙක්ම එහෙමයි. යාළුවනේ අපි දැන් මේ ටික මේ තාච්චිය ගෙනල්ලා තියෙන්නේ. ඒකට දාගමු. කපුපු ටික හොදාගත්තා. හොදගෙන දාලා ඊට පස්සේ මේක පහේ ටිකක් දාගමු ඉතින්. දාලා ලිපේ තියමු. මේ පැපුල් මේ බර බාගෙට ඉදිච්ච ආය දවසක මං ගෙනල්ලා උයන්නම්. මේ ඉදිච්ච ගෙඩි ගොඩක් රහයි යාළුවනේ. මේක නම් එච්චර ඉදිලා නෑ. ඌව රස වැඩි. ඉතින් හොඳයි මේ පැපුල් එහෙම කන්න ඕන. මේවා හරි ගුණයි මේ. මේකට පහේ ටික දාගමු අපි යාළුවනේ. අපි මේකට දැන් පහේ ටික දාගමු. හැමදාම වගේ මිරිස් කුඩු ඔන්න මිරිස් කුඩු නම් චුට්ටයි මේ පැපුල් මාළු සුදු මහත්තයටත් කවන්න ඕනේ හින්දා චුට්ටක් දාමු. එයාටත් හොඳයිනේ ගුණයිනේ. 3-5 නම් හැන්දක් දාගත්ත ගොඩක්. කහ කුඩු. මේක මේ තැම්බෙන්නේ නැහැ කියන හින්දා කිව්වා අක්ක ටිකක් හොරයි කියලා. මේ බලමු අපි. ඒ හින්දා මම ලුණු දාන්නේ නැහැ. දැන් පහේ ටික විතරක් දාලා ලිපේ තියමු. තැඹුණාට පස්සේ තත්තේ බලලා ලුණු ටිකක් දාගමු යාළුවනේ.
මේක දැන් පහේ ටික අපි හොඳට කලවම් කරමු මතින්. මේ අල්ලා ගන්න. ඉතරලා වතුර ටිකක් දාලා උපේ තියමු. වැඩි වැඩක් නෑ ඉතින් මේකෙත්. අපි කුස්සිය හදන එක ඉතින් තාම නෑ යාළුවනේ අපේ අයියාට ඉතින් වැඩක් එක්ක යාට මේ වෙලාවක් නෑ. හදලා දෙන්නම් කියලා තාම නෑ ඉතින්. ඔන්න යාළුවනේ අපි මේකට වතුර ටිකක් දාලා වතුර ටික වැඩිපුර දානවා. මේක හොඳට ඉදෙන්න ඕන. අනිත් ඒවා වගේ හයියයි. ඔන්න වතුර දැම්මා මේ වැහෙන්න වගේ කෑලි ටික. එහෙනම් අපි මේක ලිපේ තියාගමු. එතනම මේ ලුණු ගෙඩිය සුද්ධ කරගමු. ලුණුත් ඕන වෙනවා. ඔන්න මගේ සුද්දත් ඇවිල්ලා. යා එහෙම තව ඔය සිද්දු ටිකක් බලලා ඕම් බලන්න ආදරේ. ඉතින් මේ ආදරේ තව වටින්නේ නේද? කවුරු නැතත් තමන්ගේ දරුවා ඉන්නවා, මිනිස්සයා ඉන්නවා කියලා හිතනකොට ඒක ලොකු සතුටක්. මේ ඉතින් අම්මලා කියන්නේ දරුවෝ ලොකු වුණත් පොඩි වුණත් කසාද බැන්දත් ඒ අම්මගේ ආදරේ කියන්නේ මව්සෙනෙහස වෙනස් වෙන්නේ නැහැ නේ යාළුවනේ. ඉතින් මේ අපේ අම්මා නම් යාළුවනේ කියන්නේ අපි දැන් කසාද බැඳලා එහෙම කියලා මේ හරියට වෙනස්කම් කරනවා අපිට. කියන්නේ ආදරයක් නැහැ දරුවෝ කියලා. එහෙම අම්මා කෙනෙක්ට දරුවෝ කසාද බැඳත් දරුවෝ හිටියත් එහෙම කරන්න බෑ නේ යාළුවනේ. ඉතින් වැරදි කියනවා නෙවෙයි. කියන්නේ දරුවෝ කියලා මේ වෙන අම්මලා නම් හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්නේ. දැන් ඉතින් එහෙම නෑ. මේ දරුවෝන්ට කියලා එහෙම මේ කොච්චර සැලකුවත් යාළුවනට කනට ගහනවා වගේ. එහෙම තමයි අපි දැන් මම හොඳට සලකලා තියෙනවා. ඉතින් අර අපි බඩු එහෙම ගිහින් දෙනේවා විසි කරනවා. අර මූණට දමලා ගහනවා වගේ. අපේ තාත්තා ලෙඩ වෙලා ඉන්නේ. මේ හාල් එහෙම මේ අපි ඉතින් එයාලා හාල් කඩෙන් කන්නේ අපි මහත්තයා මමත් ගිහින් සැලකුවා මාස 3ක් විතර ඉඳලා. ඉතින් මේ ඩිංගක් පුට්ටක් වචනයක් එහෙම මේ වෙන්න බෑ. අපි අර ගේන බඩු ගෙනාපු බඩු හාල් මේ අපේ අයියා ගිහින් දාලා තිබ්බ ඒව එළියට විසි කරා. මේ උඹලාගේ බඩු එපා උඹලාගෙන් නෙමෙයි කාලා ඉන්නේ කියලා. ඉතින් මේ කිසිම මේ දරුවෝ ගැන මේ දරුවන්ට ආදරයක් නැහැ. මේ පිට මිනිස්සු අම්මෝ පිට මිනිසුන්ට ගෙදර තියෙන දේ දෙනවා යාළුවනේ. එහෙම චරිතයක් අපේ අම්මගේ. මෙහෙම හොඳ නෑ නේ. තමන්ගේ දරුවෝ තමයි අවසානයේ වතුර ටිකක් හරි දෙන්නේ. ඉතින් දරුවන්ට හරියට වෙනස්කම් කරන මේ අනික මිනිසුන්ට කොට්ටාසියකුත් තියෙනවා කේලම් කියලා. එහෙනම් අපේ අම්මව අවුස්සනවා යාළුවනේ. ඉතින් එතකොට මේ ඒ කේලම් අහලා අරයා මෙහෙම කිව්වා පුතා මෙහෙම කිව්වා දුව මෙහෙම කිව්වා එහෙම කියලා නේ. එයාලත් ගිහින් මොනවා හරි කියලා ඊට පස්සේ ආයේ මේ ඒක ඇවිල්ලා ආයේ අපේ අම්මටත් කියනවා මෙහෙම කිව්වා කියලා. අන්න ඒ විදිහට කියලා අපේ පවුල මේ කොටවනවා. ඉතින් අපේ අම්මා හරි මෝඩයි. මේ මිනිස්සු කියනවා අහලම විශ්වාස කරනවා. ඒකල දරුවන්ට වෙනස්කම් කරනවා. ඉතින් දැන් දරුවෝ තුන්දෙනා තුන් පැත්තක. දරුවෝ තුන්දෙනාම සමගි නෑ. ඉතින් හරි දුකයි. අපි තාත්තා අසනීප වෙලා ඉන්නේ. තාත්තා ඒ මොනකට සම්බන්ධ නෑ යාළුවනේ. ඉතින් තාත්තා අහිංසක චරිතයක්. අපේ අම්මත් ඉස්සර හොඳට හිටියා යාළුවනේ. දැන් මේ අවුරුදු ගානක ඉඳන් එයා රට ගියා සල්ලි හෙව්වා. දැන් සල්ලි තියෙනවා. දැන් දරුවෝ පෙන්නන්න බෑ. සල්ලි එහෙමද කියලා නෑ. ඉතින් මේ ගෙවල් දොර හිට වඩාගත අපිත් ඉතින් පුංචි කාලේ ඉඳන් මම පුළුවන් විදිහට පුරිම උදව් කරලා තියෙනවා යාළුවනේ. ඒ වුණට ඒව වගේ වගක් නෑ. ඉතින් අපි සතුටෙන් ගිහින් දෙන දෙයක් නේද? මේ ඒවා ඉතින් විසි කරනවා. දරුවන්ගේ කනට ගහනවා වගේ මන් දන්නේ හැමෝටම මෙහෙම අම්මලා ඉන්නවද කියලා. මේ වගේ ඒත් අපේ තාත්තා ගහෙන් වැටිලා යාළුවනේ. දුකයි ඉතින් මේ ඉතින් ඒ තාත්තා ගහෙන් වැටුනේ අපේ මහත්තයා ඌණියම් කරලාලු. ඉතින් ඒ ඉඳ දැන් අපි යන්නේ එහෙම කියද්දි යන්න බෑනේ අපිට. මේ ඉතින් අපි ඌණියම් කරලාලු මේ ගේ ඊඩමයි අල්ලගන්න අපේ තාත්තා මේ ගහෙන් වැටුනේ. එහෙම කරනවද නේද? අපි මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි. හරි හොඳයි. ඒක හරි හිතට වේදනයි. එතකොට ওই බඩු මුට්ටු ඒව මේවා අපි ගිහින් දෙනවනේ. ඒ ගිහින් දෙන්නේත් අපි ඒ ගේ ඊඩමයි අල්ලගන්න කියනවා. ඉතින් එහෙම කියනවා අම්මා කෙනෙක්ට එහෙම කියන්න බෑ දරුවන්ටනේ. පුතාටත් වැඩිය මේ පුතාත් සලකනවා නැත්තේ නෑ. ඒ වුණාට ඊටත් වැඩිය මේ අපේ අයියා මහත්තයා
ඒගොල්ලොන්ට සලකලා තියෙනවා එයාගේ අම්මට තාත්තට වැඩිය. ඉතින් එහෙම කියද්දි හරි දුකයි. තියෙනවා ඉතින් එක එක්කෙනාගේ ජීවිත කතාවල ප්‍රශ්නනේ. හැමෝටම අම්මලා කිව්වට අම්මලා වෙන්න බෑ. හොඳ අම්මලා ඉන්නවා දරුවන්ට ආදරය දරුවෝ වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ. දරුවන්ගේ මොන වැරදි තිබ්බා ලෝකයාට කියන්නේ නැති අම්මලා ඉන්නවා. මේ අපේ අම්මා එහෙම නෙවෙයි දරුවෝ සලකන්නේ. සලකද්දිනුත් කියන සලකන්නේ දරුවෝ හොඳ නැහැ. එහෙම කියලා තමයි මිනිසුන්ට කියන්නේ. ඉතින් ඒ වගේ චරිතයක් අපේ අම්මා හරි අමාරුයි අපේ අම්මත් එක්ක ඉන්න. කාටවත් අපි දරුවෝ තුන්දෙනාගෙන් කාටවත් අම්මලාගේ ඉන්න බෑ ගිහින් යාළුවනේ. උපරිම සතියයි දෙකයි ඉන්න දෙන්නයි එළවනවා. ඉතින් අපි අපේ මගේ දරුවට නම් කවදාවත් එහෙම අපි කරන්න තියන්නේ අපේ අම්මගේ අම්මා මට කරපු දේවල් මම කවදාවත් මගේ දරුවට කරන්නේ දරුවා හරි මගට ගන්නවා. ඉතින් අපේ අම්මා අපිට ආදරේ නෑ. බොරුවට ආදරේ කියලා මිනිසුන්ට කියනවා දරුවෝ මේවා මෙහෙ වුණාට අපි සලකනවා යාළුවනේ. පුළුවන් උපරිම සලකනවා. ඒ සලකුවාට කිසි කෙලේ ගුණයක් නැහැ. දරුවෝ මෙව උඹලට කොහෙන්ද මේව මෙහෙම අපිට දෙන්නවත් කියලා එහෙම හිතන්නේ. ඒ කියන්නේ අපි සලකන්නේ ගෙවල් ඉඩම් ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ අපේ අම්මා අවුස්සන මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා ඒ ගමේ. ඉතින් ඒ හින්දා තමයි අපේ අම්මත් ඒවත් එහෙම අහනවා. එහෙම හොඳ නැනේ. තමන්ගේ දරුවෝ තමා කාටවත් වැඩිය වටිනේ තමන්ගේ දරුවෝ. ඉතින් දරුවෝ රැක ගන්න ඕනි. දරුවන්ගේ චරිතේ නැති කරන්න හොඳ නෑ යාළුවනේ. ඉතින් ඔයාලගේ අම්මලා නම් එහෙම නැතුව ඇති. ඉතින් අපේ අම්මා ওই වගේ එහෙනම් අපි දොසක් කියන්නේ නැහැ. ඉතින් එයාට ඕන විදිහට ඉන්න ඇරලා ඉන්න එපා කියනවා අපිට. ඉතින් අපි යන්නේ අපි මෙහෙ ඉන්නවා අපේ බබත් එක්ක මහත්තයත් එක්ක අපි සතුටින් ජීවත් වෙනවා. සලකන්න එපා කියන නිසා සලකන්නේ තාත්තගෙන් දුකයි අපේ තාත්තා සනීපින් තාත්තා හිංසකයි අපේ. ඉතින් යන්න දෙන්නේ නැහැ තාත්තවත් බලන්න. මාසයක් එක කට්ටියකට යන්න දෙන්නේ නැහැ. මාසයක් උන් ගිය මාසේ අපේ අක්කලාට යන්න දුන්නේ නැහැ මල්ලිලාට. ඊට කලින් මාසේ. දැන් මට යන්න දෙන්න. දැන් ඒ කට්ටිය හොඳයි යාළුවනේ. දැන් මට යන්න දෙන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි අපේ ජීවිතේ. ඉතින් මොනා කරන්නද? හැමදේම කාලයත් එක්ක විසඳෙයිනේ. බලනිමු. යාළුවනේ මේ අපි ලුණු දාගත්ත. මේක දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. ඔන්න දැන් තෙල් එක රත් වෙලා අබ ටිකක් දානවා. මේ අබ හොඳට දැම්මම රහයි යාළුවනේ. සුදු ලුණුත් දැම්මා. ලුණු ටිකකුත් දැම්මා. ඊළඟ මම කොච්චි වේගගත්ත කොච්චි කරා ටිකකුත් දැම්මා. මේක වට කළු වෙලා මේ හේදුවේ නෑනේ මං තාත්තිය. එහෙම රහයි ඒ උනාට යාළුවනේ ආයේ හේදුවහම නිකන් මේ අමුතු රහක්. මේ අර උයපු චාත්තියෙම මෙහෙම තෙල් දාලා හදන්නකො කෑම හරි රහයි එතකොට. ඉතින් එහෙමනේ ඉස්සර කට්ටිය ඔය හොද හිටියේ නෑනේ චාත්තිය. මමත් හොදන්නේ නෑ. ආයි හොදන්න ජරාවක් නෑ. උයපු කෑමමනේ. මෙහෙම දිනනකොට ඒක හරි රසක්. තෙල් මේ වුණා. ඔන්න යාළුවනේ මම මේක තෙලට දාගත්තා. ඉතිරියටම තියෙනවා යාළුවනේ අපි හදාගත්ත ගස් ලැබු මාළුව. උදේට තියෙනවා ආයි උපිරියටම තියෙනවා. තාත්තිය වට කළු වෙලා අර හේදුවේ නැති හින්දා ඒ කියන්නේ මාළුව ඉතිලි වුණාම අයින් කළ හේදුවා නම් මෙහෙම වෙන්නේ නැහැ. මං හේදුවේ නැහැ. එහෙමම තමයි ගත්තේ. ඒක අවුලක් නැහැ යාළුවනේ. රසයි ඔය විදිහට. මේ කර රහක් එහෙම එන්නේ නැහැ. මේ රසයි. ඔන්න බලන්න. මේ හැමදාම වගේ හිරෑ වියපු මස් ටිකකුත් තියෙනවා. මං කිව්වනේ අපි රැයට ගොඩක් දුරට මස් මාළු කන්නේ කියලා. ඕ ඔන්න සුදු මහත්තයා බත් ඉල්ලනවා යාළුවා. ඔන්න බත් එක. ඉතින් ඕක තමයි අද අපේ කැම වේල. මේ බලන්න. මේ ඉතින් හරි රහයි ගුණයි. මේ ගමේ ගොඩේ තියෙන එළවලුවක් තමයි මේ පැප්පුව. ගමේ ගොඩේ නෑ හැමතැනම තියෙනවා. ඉතින් යාළුවනේ මගේ channel එක බලලා ඔයාලා subscribe කරන්න. එහෙනම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ආයෙත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්. ජය වේවා.